හායි කොහොමද ඔයාලට? හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. උදේට ඉර පායගෙන එනකොට මේ වගේ වීව් එකක් තමයි අපේ කිචන් එකට තියෙන්නේ. අද මම ඔයාලට වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරන් එන්න හදන්නේ. අද මම හදන ලන්ච් එකේ රස කොහොමද කියලා අපේ ලොකු නංගි තමයි ඔයාලට කියන්නේ. අපි බලමු එහෙනම් මම ලන්ච් එක හදාගන්නේ අද කොහොමද කියලා. මම මුලින්ම තැඹිලි එකක් බිව්වද උදේම. ඊට පස්සේ අද එළවලු වලට ඕන කරන දේවල් ටික මේ විදියට කපලා මං වෙනම පිඟානකින් තියාගත්තා. මුලින්ම තාච්චියක් ලිපේ තියලා තෙල් එකට ඉඟුරු සුදු ලුණු දාලා ඒ ටික ටිකක් කවලම් කරගෙන ඊට පස්සේ ඒකට මිරිස් කුඩු, අමු 3-5 කුඩු, බෙදපු 5 කුඩු එක මස් ටික එකතු කරලා හොඳට කවලම් කරගත්තා. ඊට පස්සේ ඒකටම වතුර ටිකකුත් එකතු කරලා චිකන් එක හොඳට තැම්බෙන්න දුන්නා. චිකන් ටික වතුරෙන් හොඳට තැම්බුණාට පස්සේ මේ විදියට උකු පොල් කිරි ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් ලිපෙන් බාගෙන මේ තියෙන්නේ මං හදාගත්තු චිකන් කරි එක. ඊට පස්සේ මං මෑකරල් එළවලුවක් තමයි හදන්නේ. තෙල් ටිකක් ලිපෙන් තියලා ඒකට තලාගත්තු සුදු ලුණු, බී ලුණු, රම්පේ කරපිංචා, තක්කාලි එකතු කරගෙන ඒකටම මෑකරල් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක හොඳට කවලම් කරගෙන ඒකට අමු 3-5 කුඩු, ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, බෙදපු උඩුහාල් එකතු කරලා හොඳට තෙලෙන් මේ ටික තැම්බෙන්න තියෙනවා. මේ වෙලාවේ අපි මේක හොඳට තැම්බෙන්න වහලා තියෙනවා. මේ කරල් මේ විදියට තෙලට දාන්නේ නැතුව මුලින් දිය කිරි වලින් තියලා ඊට පස්සේ මිටි කිරි දාලා ගන්නත් පුළුවන්. තෙලෙන් තැම්බුණාට පස්සේ මම ඒකට එකතු කරගන්නවා දිය කිරි ටිකක්. ඊට පස්සේ ආයෙත් මේක තැම්බෙන්න හොඳට වහලා තියලා මිටි කිරි ටිකකුත් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම රසට හදාගත්තු මේ කරල් එක. ඊට පස්සේ බීට් එළවලුව හදාගන්න තෙල් ටිකක් ලිපෙන් තියලා ඒකට සුදු ලුණු ටිකක්, රම්පේ කරපිංචා, බී ලුණු එකතු කරගෙන බීට් ටිකත් මේ විදියට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, අමු 3-5 ටිකක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්තු බීට් එළවලුව. දැන් මං වම්බටු මෝජු ටිකක් හදාගන්න තමයි හදන්නේ. මුලින්ම මේ විදියට වම්බටු ටික ගැඹුරු තෙලේ හොඳට බැඳ ගන්නවා. ඊට පස්සේ මේ විදියටම අමු මිරිස්, රතු ලුණු ගැඹුරු තෙලේ බැඳ ගන්න ඕන. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා ඉඟුරු සුදු ලුණු එක්ක අබ ක්‍රීම්, විනාගිරි, සීනි එකතු කරලා හොඳට කවලම් කරගෙන වම්බටු ටික එකතු කරගන්න ඕන. මේ තියෙන්නේ මං හදාගත්තු වම්බටු මෝජුව. මේක තමයි අද අපේ කෑම එක. අපි නංගිගෙන් අහලා බලමු රස කොහොමද කියලා. Hi guys. අද බලමු අපේ අක්කා කැම්පින් ගානේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙන්නේ මෑකරල් හදලා. ඊළඟට බීට් වියලා තියෙනවා. ඊට පස්සේ චිකන් හදලා තියෙනවා. ඊළඟට වම්බටු මෝජුවක් තියෙනවා. ඊළඟට පිපිඤ්ඤා කපලා තියෙනවා. අපි මේකේ රස බලමු. ඒවත් එක්ක රතු කැකුළු බත් තමාද කන්න තියෙන්නේ. අපි බලමු මේ ඔක්කොම කාලා කොහොමද රස කියලා. පෙනුවෙන් නම් ගොඩක් රස පාටයි. කාලා බලමු කොහොමද රස කියලා. සුපිරියක් තමයි ආ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.